ඔන්න ඉතින් දැන් අපිට මේ තද සීතල ටික ටික ඉවර වීගෙන ගිහිල්ලා වසන්ත කාලය තමයි මේ ටික ටික පටන් ගන්න. මේ මල් පිපෙන හරිම ලස්සන මේ වසන්ත කාලය පටන් ගන්නවත් එක්කම මගේ ආදරණීය අම්මගේ උපන්දිනය තියෙනවා. ඔන්න ඉතින් මගේ ආදරණීයන් වෙනුවෙන් මම්ම කේක් හදනවා කියලා ඔයාලා මගේ මුලින් ඉඳන් වීඩියෝස් බැලුවා නම් දන්නවනේ. ඉතින් ඔන්න මං මගේ ආදරණීය අම්මා වෙනුවෙනුත් මෙන්න මේ ලස්සන කේක් එක මේ විදිහට හැදුවා. ඇත්තටම මේක නම් හරිම සතුටුයි. මොකද දන්නවද? තමන්ගේ ආදරණීයන්ට මේ විදිය හරි ලස්සන දෙයක් තමන්ගේ අතින්ම හදලා දුන්නාම ඒකේ සතුට වචන වලින් නම් කියන්න බෑ. ඉතින් මේ මගේ අම්මගේ උපන්දිනේ දවස මාර්තු 3 වෙනිදා. මේ විදිහට තමයි ඉතින් මගේ ආදරණීය අම්මගේ උපන්දිනේ අපි පවුලත් එක්ක හරි ආදරෙන් සැමරුවේ. ඉතින් මගේ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අම්මා ගැන කියනවා නම් ඉතින් ඒක වචන වලට පෙරලන්න ගියාම හරි අමාරුයිනේ. ඉතින් තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා මල් ළඟින් ඉන්න මගේ හැමදේම කිව්වොත් හරි. ඉතින් අම්මා තමයි තාමත් අදටත් මාත් එක්ක ඉන්න මගේ හැවණැල්ල. ඉතින් මගේ ආදරණීය හස්බන්ඩ් වගේම තමයි මගේ අම්මත් තාමත් ඉතින් මගේ ළඟින්ම ඉන්න එක මට ලොකු හයියක්. මට වගේම තමයි ඉතින් තාමත් මම මැරි කරා කියලා නැහැ. මමත් තාම චූටි දරුවෙක් වගේ තමයි මගේ අම්මට. අම්මලට කොහොමත් එහෙමනේ ඉතින් මගේ දරුවෝ දෙන්නටත් අත්තම්මා කෙනෙක්ටත් වඩා අම්මා කෙනෙක් වගේ බලා ගන්න මගේ ආදරණීය අම්මා තමයි. දරුවෝ වෙනුවෙන් මහන්සි වෙන අම්මා දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන එකම දේ මොනවාද කියලා දන්නවද? ආදරය. ආදරය තමයි අම්මා අපෙන් බලාපොරොත්තු වෙන එකම දේ. අම්මට දෙන්න හැපි බර්ත්ඩේ අම්මත්තා. හැපි බර්ත්ඩේ කියලා දෙන්න ඕනේ. බාචකා බලන්න ගියන අම්මට බලන්නනේ මොන හරිම චූටි දෙයක් ඇති. ඉතින් අම්මා කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න. ඉතින් මං හැමදාම මෙහි ආවට පස්සේ අම්මගේ උපන්දිනේට අම්මට රෝස මල් පැලයක් නේ දෙන්නේ. ඉතින් කලින් වගේම මේ සැරෙත් මගේ අම්මට මං රෝස මල් පැලයක් දුන්නා. ඉතින් අම්මා රෝස මල් වලට ගොඩාක් ආසයි. ඉතින් මේ ඊට කලින් දවසක ලංකාවෙන් අම්මට තෑගි ටිකක් හම්බුණා අම්මගේ ආදරණීය පුතාලා දෙන්නගෙන් මගේ අයියලා දෙන්නගෙන්. මොකද රැක්සි චූටි මාමා. ඉතින් මේ තෑගි ටික නම් අපි ඔක්කොටම හම්බුණා. මටයි පොඩු දෙන්නටයි අම්මටයි ඔක්කොටම. ඉතින් ඇත්තටම ආදරේ හිතනවා මේ විදිහේ අපි දුර රටක ඉද්දී අපේ ආදරණීයන් මේ විදිහේ දේවල් අපිට එව්වහම. ඇත්තටම අම්මගේ උපන්දිනේ සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ. ඉතින් දවසින් දවස අම්මා වයසට යන එකට නම් හරිම දුකයි. ඒ වුණාට මගේ අම්මා නම් වයසට යන්නේ නෑ. මොකද තාම එයා මටත් වඩා හදවතින් හරිම ශක්තිමත්, හරිම තරුණයි. මගේ අම්මගෙන් මම මගේ ජීවිතයට ලැබෙනවා නම් කැමතිම දේ මොනවාද කියලා දන්නවද? ඒ තමයි මගේ අම්මගේ ඉවසීම. මගේ අම්මා තරම් ඉවසන කෙනෙක් නම් මං තවත් දැකලා නැහැ. ඒ වගේ මටත් ඒ වගේම ඉවසන්න පුළුවන් වෙනවා නම් මං
ඒක ගොඩක් හදවතින්ම බාර ගන්නවා. ඒ වගේම තමයි තාත්තා නැති වෙච්ච දවසේ ඉඳලා අපි වෙනුවෙන්, ඒ කියන්නේ මගේ අයියලා දෙන්නයි මමයි වෙනුවෙන් ඒ කැප වුණු කැපවීමට අපි හදවතින්ම අම්මට ගරු කරනවා. ඉතින් දැන් අම්මා අත්තම්මා කෙනෙක්නේ. ඉතින් අත්තම්මා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕන ආදරයටත් වඩා එහා ගිය ආදරයක් මගේ දරුවෝ දෙන්නටම, විශේෂයෙන් මගේ තේව් මැනිකට ඉතින් පොඩි කාලේ ඉඳන් අත්තම්මා හිටියානේ. ඉතින් ඒ ආදරය අම්මා කෙනෙක් වගේම ආදරය දෙන එකට මගේ අම්මට ගොඩාක් පිං. ඉතින් මට හිතෙනවා අම්මා අපි ළඟ ගොඩක් සතුටින් ඉන්නවා ඇති කියලා. මේ දරුවොත් එක්ක මේ ගෙවන ජීවිතේ අම්මා ගොඩක් සතුටින් ගෙවනවා ඇති කියලා. දරුවෙක් විදිහට අපිටත් ඕනේ එකම තමයි. අම්මගේ සතුට තමයි අපිටත් ඕනේ. විශේෂයෙන්ම දුවෙක්ට තමන්ගේ අම්මා තමන් ළඟින්ම ඉන්නවා කියන තරම් සැනසීම වචන වලින් කියන්න බෑ. ඉතින් මේ අපේ හරිම ලස්සන ආදරණීය දවස අපිත් එක්ක මේ විදිහට ගත කරන්න ආපු ඔයාලා හැමෝටම වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියට ගොඩාක් ආදරෙයි. එහෙනම් ආයෙ ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට ගිහින් එන්නම්. චාෝ.